හයි ළමයි. අද මං ඔයාලවත් එක්කන් යන්න හදන්නේ අපේ කැම්පස් එකේ තියෙන සරසවි සිරස බලන්න. මං යන්නේ ශෂිනී හිරුණී එක්ක. ඉවර වෙලා යන්න. හිරුණී නෑ ගෙදර තමයි යන්න හිතන් ඉන්නේ. බලමු අද ගිහින් මොකද වෙන්නේ කියලා. දැන් වෙලාව 3:00 විතර ඇති. දැන් යනවා කැම්පස් එකට යද්දි 4 පහ වෙයි. ගිහින් චුට්ටක් වෙලා ඉඳලා ඒ පැත්තට යන්න තමයි හිතන් ඉන්නේ. ගිහින් බලමු අද කොහොමද වැඩේ වෙන්නේ කියලා. දැන් මේ අපි තුන්දෙනා මේ කන්න මොන හරි ගන්න කියලා යන්නේ. මම කඩේ තියෙන ඔක්කොම බඩු ටික උස්සන් එනවා වගේ වැඩක් තමයි දැන් වෙන්නේ. ඉතින් ළඟ දෙව්වේ. අපෝ ඊය ලෙමන් පොප්. ලෙමන් පොප්. ඒක රහයිද? මේක රහයි. ඒක නෑ අන්තිමට අහන්න මේ බෑග් එක දාගෙන යන්න මේක කැම්පස් තරංග මේක බලන්න අය එච්චර කැම ගත්තේ ඇත්තට හරි දැන් අපි අරව කනවනේ මෙයා තමයි ඉන්නේ ඔක්කොම අරගෙන තියෙන්නේ හරි තමයි මේවට තමයි ඉන්නේ අනේ හරෝ ඒක හිලක් ඇදුවා නම් ඉතින් හිර කරන්නේ එපා ඒක දෙන්නෙනවා බොරුවට කිව්වේ මොකක්ද ඒක කොළඹ අහස මේ අහස ආදරෙන් පිරෙන්නේ වෙනස් විදිහට ආදරෙන්න පුළුවන් අපි මේ ඒක ලස්සනයි අපි ඉන්නේ හරි වටින බිම ඒ කියන්නේ රේඩියෝ වී බලාපොරොත්තුවයි 24 පැයටම රේඩියෝ හඳුන්වා දුන් සිරස FM සිතහන තමයි 6 වෙනි දවසේ වැඩසටහන මෙහෙයවන්නේ සිරස FM අධ්‍යක්ෂ සංගීත ප්‍රවීණ මාධ්‍යවේදී මිහායිල් ක්‍රමේන්ද්‍ර සූරිය. අපේ රටේ කලාවේ ඉතිහාසයේ ආදී ඉතිහාසය ගැන දැනගන්න කැමති ඕනෑම කෙනෙක්ට මේ වැඩසටහන හරි. මේ වීඩියෝ ක්ලිප් එකේ වොයිස් අයින් කරන්න කියලා කිව්ව බලවත් ඉල්ලීම මත මම වොයිස් එක අයින් කරා ඔන්න. अरे बैग Terlalu ආශ්කා පුතුංග ස්මීර සුමංග මිදෝරි කරුණාරත්න කොළඹ විශ්වවිද්‍යාලයේ මිහිඳු ආරියරත්න සචී මధుරංග ප්‍රමුඛ ලංකාවේ විශිෂ්ටතම වායුවාන සූදානම්. දක්වන සඳහනයක් අපේ සචී අතුරු කණ්ඩායම මේ උදා වෙන්නේ. ආදරේ
කලාකරුවන්ගේ හිත ඇතුලේ වේදනා එකතු වෙනවා. එකතු වෙන වේදනාව විතරයි කතා කරන්නේ. ඒවා යම් දක්ෂ. සත්‍ය බොහෝම නටක. අපි හිතන සත්‍යෙ කොහෙද කියන්නේ? අයි මේක තව දෙයක් ළමයෙක් කරපු දෙයක් කරන්නේ. පොඩි ළමයෙක්. විශේෂයෙන්ම Hak
එක මතක් කරන්න ඕනි මදුෂ්ක ඒ ලෙවල් වල මේ ෆිසික්ස් පළවෙනි කිව්වනේ මේ අත දික් කරා නැත්නම් ඒක පේක මේ ගැන අපි දැන් ගහමු සුනිලගේ නඩේ සනස අනේ මේ ග්ලාස් අන්න පේනවා දැන්
වෙලාව 11ටත් ළඟයි. දැන් අපි යන්න තමයි හදන්නේ. අපි තුන්දෙනාම ඉන්නවනේ. අපිට ඉතින් කොච්චර මහන්සි වුණත් මේ වීඩියෝ කරන එක නම් අමතක වෙන්නේ නැහැ. අපි හිතන් හිටියේ තුන්දෙනාම ඉන්න නිසා රෑ නිදා ගන්න නැතුව පාඩම් කරන්න. මේ දැන් ඉතින් පොඩක් chat එකක් දාන් ඉඳලා පාඩම් කරන්න ගත්තා. හැබැයි මේ කෑම ගත්තට පස්සේ මං හිතන්නේ පොඩක් පාඩම් කරන්න කලින් දිනුනා. කමන්නේ අපි තුන්දෙනා පාන්දර 3 විතර වෙනකන් හැරලා හිටියා පොඩ්ඩක් පාඩම් කරලා නිදාගත්තා. මොකද අපිට හෙට අනිවාර්යෙන් යන්න ඕන ලෙක්චර් එකක් තියෙනවා. ඒක නිසා ලෙක්චර් එක විතර නෙමෙයි මේ මං හෙට ගෙදර යන්නත් ඕනේ. ඒක නිසා ඒක ඉවර වෙච්ච ගමන් හොස්ටල් එකට ගිහින් ආයෙ බඩු ටිකක් තරම් ගෙදර යනවා. එච්චර නම් නැති වෙයි නේ. තියෙනවද? ලං කරන්නේ පොඩි මේසයක් චූටි කරත්තෙකුත් තියෙනවා මේ. ඒක චූටි බා. හරි දැන් තේ බොන්න බෑ.